රයිට් එහෙනම් ඕගොල්ලෝ කවුරුත් කැමති මේ ගීතේට අපි කොහොම එකට එකතු වෙලා තාලෙට අත්පුඩියක් ගහලා කාර්යයේ ගීතය ගායනා කරමු මේ පිම්මාලු වලේ කටුලංග නොමිලේ දෙන එක ගන්න ආතල් එක ඕය තාම අපුඩිය කුසල් හාමි මාළු ගානවා සිල්ලරන් ඇවිත් සීලවති අකුණ මරනවා ධනපාල වුණත් මිනිහා මහපාරේ හිඟනවා මං අහලා නෑනේ සත්‍ය පාර ඇත්ත කියනවා නිම්මාළු වලේ කුසල් හාමි මාළු ගානවා සිල්ලරන් ඇවිත් සීලවති අකුණ මරනවා ධනපාල වුණත් මිනිහා මහපාරේ හිඟනවා මං අහලා නෑනේ සත්‍ය පාර කපුරු හාමි ළඟ කඳ එනවා පව් හේතු හාමි කන්න නැතුව අගු වෙලා කිනවා බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා තම මහලු මවට කරුණාවති කුටි බැට දෙනවා පිම්මාලු වලේ කුසල් හාමි මාළු ගානවා සිල්ලරන් ඇවිත් සීලවති අකුණ මරනවා ධනපාල ගුණ මිනිහා මහපාරේ හිඟනවා මං අහලා නෑනේ සත්‍ය පාර කියනවා ජයපාල වුණත් යන හැම සටනම පරදිනවා හැමදාම ගෙදර සාමවති රණ්ඩු කරනවා කිසි දවසක දැකන සිරියාවති හිනහෙනවා මන් දැක්කෙමි ජීවත් ආමිත් පරලොව යනවා පිම්මාලු වලේ කුසල් හාමි මාළු ගානවා සිල්ලරන් ඇවිත් සීලවති අකුණ මරනවා ධනපාල ගුණ මිනිහා මහපාරේ හිඟනවා මං අහලා නෑනේ සත්‍ය පාර ඇත්ත කියනවා පිම්මාලු වලේ කුසල් හාමි මාළු ගානවා සිල්ලරන් ඇවිත් සීලවති අකුණ මරනවා ධනපාල වුණ මිනිහා මහපාරේ හිඟනවා මං අහලා නෑනේ සත්‍ය පාර ඇත්ත කියනවා මං අහලා නෑනේ සත්‍ය පාර ඇත්ත කියනවා මං අහලා නෑනේ සත්‍ය පාර මේ මම තාලයන් රයිට් මේක අම්මා වෙනුවෙන් අපේ අතපහ හතර කඩන්න නැතුව හදපු අම්මා වෙනුවෙන් අම්මලාට දෙන සද්දයක් හොගාලා හෝ ඔක්කොටම අම්මලා ඉන්නවනේ දෙන්න සද්දයක් ජීවිතේ මල් කියන්නේ අම්මා ඉන්න කල් කියලා තමයි කියන්නේ සලින්දන් ඕල් රයිට් ලට දෙන සද්දේ හොගාලා හෝ ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඈත රඟවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඈත රඟවල් ඇය ජීවත් වෙන කල් ඔව්දේ කවුස වෙකස වෙලා වැඩ කරලා දෙන්නේ ඇගේ කුසතා හරණට අපට බෙදා දෙන්නේ ඔබ කරන සේවය අප කවුරුත් අග යන්නේ අම්මේ ඔබ නිසා තමයි අප ජීවත් වන්නේ ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඈත රඟවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඈත රඟවල් ඇය ජීවත් වෙන කල්
ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඈත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඈත රැකවල් ඇය ජීවත් වෙන කල් පුතා ඕයා ඕ දවල මගේ විතරයා මොකද කියන්නේ අම්මා වෙනුවෙන් කෑල්ලක් කියමුද දෙන්න එහෙනම් මම ස්ටාර්ට් කරලා දෙන්න ජීවිතේ මල් ඈත රැකවල් ජීවිතේ මල් ඈත රැකවල් තපරක් ජීවිතේ මල් නියමයි ඈත රැකවල් ජීවිතේ මල් ඈත රැකවල් ඕයා ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඈත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඈත රැකවල් ඇය ජීවත් වෙන කල් එහෙනම් පස්සෙන් ඇහෙන සද්දේ කොච්චර ක්ලියර්ද කියලා බලන්නකෝ. ඒක දැන අධ්‍යක්ීම් තියෙන වාදකයෝ වාදනය කරනකොට ඔහොම තමයි සද්ද එන්නේ. ඊටාම සුන්දරට එනවා. ඉතින් ඕල් රයිට් එකේ ඉන්න මුණු ටික ඔක්කොම මම දන්න මුණු ටික ඔක්කොම හොඳ පුරුදුකාරයෝ. ඉතින් සද්ද නියමට පුරුදු සද්ද එනවා. කනට හරිම මේරි. ඒ සද්දේ හොඳට හදලා දෙනවා. සෙන්ට් ඇන්තනිස් සවුන්ඩ් ආයතනයේ